අවසේ තාම සුවිශේෂී පින්කමක් ආනන්ද බෝධි විහාරස්ථානයේ සංවිධානය කරන්න යෙදුණා. පතිනියාවත් පදිංචි උදේ හිටියාරච්චි මහත්මයා, හේමමාලී හිටියාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනාගේ දායකත්වය ඇතුව විශේෂ ආශිර්වාදාත්මක අවතෙල් පහන් පූජා පින්කමක් අපේ විහාරස්ථානයේ අපි සංවිධානය කරගෙන අද දවසේ සිද්ධ කරන්නයි සූදානම්. ඒ වගේම ඊට ප්‍රථමයෙන් දිනපතා විහාරස්ථානයේ පවත්වනු ලබන වස් බෝධි පූජා පින්කමෙහි ඒ සියලුම මල් පහන් දැහැත් ගිලම් ප්‍රසාදී සියලු පූජාවන් චෛත්‍ය රාජානන් වහන්සේට, ඒ වගේම උතුම් බෝධීන් වහන්සේට, ඒ වගේම විහාර මන්දිරයේ තැන්පත් කිරීමයි ප්‍රථමයෙන් සිද්ධ කළ යුතුව තිබෙන්නේ. ඒ අනුව පින්වත් ඔබ සියලු දෙනාටම සිහිපත් කරනවා ඒ උතුම් පූජා ද්‍රව්‍යයන් අතගැස්වීම සඳහා සෑම දිනම මල් ආසනයේ සිට පේලි හැදෙමින් ඒ උතුම් පූජාව අතගැස්වීම සඳහා සූදානම් වෙන හැටියට හොඳයි පූජාව අතගැස්වමු. රාහසත් පවුනකොට කෙලෙසරනුත් දුරු කොට නිසියුෙන් පුදට ආරහයයි නාම කියති මුනි දුට තුන් කල්හිම පැවති පාදරුත් සියල්ලොව ඇති ආතඹුලසේ දැනගති එන් සම්මා සම්බුදුන යති විද්දනන අටද පාසලොස් චරණ ගුණයද ඇතින් එමුනි සඳ පිරුණු විඤ්ඤාචරණ නම් ලද ආපත් කොට ඉතේ සුන්දර තැනට සැපතේ සෝඳුරු බස් කියතියේ මුනි රාජොට සුගතයි තුන් ලොව තතොලෙසට දැනගෙන නොදත් මෙලොවට දේශෝයෙන් නියම කොට ලෝක විදුයයි කියති මුනි දුට හැම ගුණයෙන් ආදා සම වැඩි සතෙකු ඇමදා දියතෙහි නැති සඳා අනුත්තරයයි කියති මුනිදා භාඹ සුරයා කුන්තාද දමනය කර තමන් ලද සෙත්දී මුනි දෝසා
දම් සාරති නම් ලද භාව කාතරින් එතෙර ලනුයෙන් සතන් හැම වාර තිලෝ ගුරු මුනිවර විය සත්තානමින් පුවතර රාසත් පවුනොකොට කෙලෙස් සාරය නොත් දුරු කොට නිසි වූයෙන් පොදට ආරහයයි නම් කියති මුනි දුට තුන් කල්ලිම පැවති පාදරුත් සියල්ලොව ඇති ඇතැම් බුලසේ දැනගති එයින් සම්මා සම්බුදුන එති විද්දනන අටද පාසලොස් සරණ ගුණයද උදේ හිටි ආරච්චි මහත්මාණන් ඒ වගේම හිමමාලී හිටි ආරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා ඒ වගේම පත්තිනියාවත්ත පදිංචි ජයලත් මහත්මාණන් ඒ වගේම රේණුකා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා ඒ වගේම මයිලංගම පදිංචි ධම්මිකා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා ඒ වගේම මයිලංගම පදිංචි නිස්සංක මහත්මයා ඒ වගේම රංගී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේම ආනන්ද බෝධි මාවත පදිංචි සිරාණී කත්‍රිආරච්චි මහත්මිය ඒ වගේම බන්දුල රාජපක්ෂ මහත්මාණන් ඇතුළු පවුලේ සියලු දෙනා ඒ කියන පින්වත් සියලු දෙනාගේ සදහබර දායකත්වයෙනුයි මෙවර කටින මහා පූජෝත්සවය විහාරස්ථානයේ සිද්ධ කරනු ලබන. ඉතින් ඒ කටින මහා පූජෝත්සවයේ නිමිති කොටගෙන ඒ වෙනුවෙන් ඒට සමගාමීවයි මේ සියලු පින්කම් සංවිධානය කරමින් සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේම කටින චීවර පූජා පින්කමට සමගාමීව විහාරස්ථානයේ ඔක්තෝබර් මාසයේ තුලදී විශේෂ ධර්ම දේශනා මාලාවක් සංවිධානය කරලා තිබෙනවා. අබතෙල් පහම් පූජා පින්කම සඳහා බොහොම ගෞරවයෙන් වැඩමවන්නට යෙදුණු දේශකයාණන් වහන්සේ ගුවන් විදුලි රූපවාහිනී ධර්මදේශක කාව්‍ය විසරද රාජකීය පඬිත අති ගෞරවනීය පූජ්‍ය පළවත්තේ කුසල ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උන්වහන්සේ මේ විහාරස්ථානයේ වෙනුවෙන් එවැගේම දායකයන් වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. හැමදෙනාම උන්වහන්සේ පිළිගැනීමක් වශයෙන් සාදුනාදයක් පවත්වන්න. අද මේ පවත්වන ආශිර්වාදාත්මක
අබතෙල් පහන් පූජා පින්කමෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ මෙවර කඨින චීවර පූජා පින්කමට දායකත්වයේ දරන පතිනියාවත්ත පදිංචි උදේ හෙට්ටිආරච්චි මහත්මාණන්, එවැගේම හේමමාලී හෙට්ටිආරච්චි මහත්මිය, එවැගේම හේමිත හෙට්ටිආරච්චි පුතා, එවැගේම මෙතුණි හෙට්ටිආරච්චි දුව ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා මේ මෑණියන් පියාණන් ඇතුළු සෑම සියලු දෙනාගේම දායකත්වයෙන් යුක්තව, එවැගේම එය විශේෂයෙන්ම මියගිය ඥාතිවරු සිහිපත් කරලා ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරන්න අරමුණු කරගෙන තිබෙනවා. එවැගේම අති ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ආශිර්වාද කරන්න, එවැගේම පැමිණි සියලු දෙනාට උදව් කළ සෑම සියලු දෙනාටත් ගම්වාසීන් සියලු දෙනාට ආශිර්වාද කරන්න, එවැගේම නිලූකා ප්‍රියංගනී මහත්මියට සෙත් ප්‍රාර්ථනා කිරීමට, එවැගේම WMS ජයලත් මහත්මයාට ආශිර්වාද කිරීම, එවැගේම මෙවර කඨින චීවර පූජා මහා පින්කමේ සියලු කටයුතු ඊටාම හොඳින් සාර්ථකව සිද්ධ කරගන්නට ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙනයි මේ උතුම් පූජාව සිද්ධ කරන්නේ. එමනම් ප්‍රථමයෙන්ම ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට දහත් වට්ටිය පූජා කරමින් මේ උතුම් පින්කම සඳහා ආරාධනා කිරීමයි සිදු කළ යුතුව තිබෙන්නේ. ඒ අනුව උදේ හෙට්ටිආරච්චි මහත්මයාට සිහිපත් කරනවා දහත් වට්ටිය පූජා කරමින් ස්වාමින් වහන්සේට ආරාධනා කරන හැටියට. වගේම හේමමාලී හෙට්ටිආරච්චි මහත්මියට සිහිපත් කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරිපස තිබෙන පහන්සිල දැල්වීම සඳහා. පින්වත් හැමෝම සාදුනාදයක් පවත්වලා දොහොත් මුදුන් දී වැඳගෙන තුන් වාරයක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේතිසාරණ සහිත පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු කියලා පින්වන්ත ඔබ ළඟ තියෙන පහන බොහෝමත්ම පරිස්සමින් දල්වා ගනිමු. ළඟ ඉන්න කෙනාගේ ඇඳුමට කොණ්ඩෙට ඇවිලෙන්න පුළුවන්. ඒ නිසා බොහෝම පරිස්සමින් දල්වා ගන්න. ඒක අර කවුන්ට් කරනකොට බක්කන කවුන්ට් කරනවා. පුතා මේකට පුතා හන්ද මේක කොළ දුරින් කියනවා. සාදු කියමු පින්වතුන් හැමෝම පෝරේ අතුරුගිරිය ආනන්ද බෝධි මේ උතුම් පින්බිමේ විහාරාධිපති අවසරයි නම සඳහන් කරන්ට පින්වන්ත ගෞරවනීය රත්මලානේ චන්දිම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඒ වගේම මේ උතුම් පින්කම් වලට අනුශාසනා කරමින් නායකත්වයේ මූලිකත්වයේ ලබා දෙන විහාරාධිකාරී අපේ පින්වන්ත ගෞරවනීය කෙච්චිරිගම සංඝානන්ද පඬිතුහාමුදුරුවන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති කාරුණික වාසනාවන්ත පින්වතුනි ආදරණීය මව්දෙමාපියනි පුංචි දරුවනි බොහෝම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් යුක්තව මේ පුණ්‍යවන්ත වස් කාලය තුල පින්වතුන් හැමෝම මේ උතුම් පින්බිමට එකතු වෙලා සෝදානම් වන්නේ කුමක් සඳහා කුමක් වෙනුවෙන්ද කියන එක මම හිතන්නේ අමුතුවෙන් සිහිපත් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ උදේ හෙට්ටිආරච්චි මැතිතුමා හේමමාලි හෙට්ටිආරච්චි මැතිණිය බොහෝම ශ්‍රද්ධාවකින් යුක්තව මේ උතුම් පින්කමට අපිට ආරාධනා කරමින් පින්කමේ බැතිබර දායකත්වයේ දරමින් බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම හේමිත පුතණුවන් මෙතුණ දීනිය ඇතුළු ඒ පවුලේ දරුවන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් වාසනාවන්ත අනාගතයකට සෙත් ප්‍රාර්ථනා කරන්න කියන මෙන්න මේ අරමුණු අභිලාෂයන් හදවතේ තියාගෙන සහ ලයනල් පෙරේරා පියතුමා නන්දා හෙට්ටිආරච්චි මෞතුමිය ඇතුළු පවුලේ ඇත්තන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන්නට සහ මිය පරලොව ගියපු ආර්යදාස හෙට්ටිආරච්චි පියතුමා පුෂ්පාරංජනී රණවීර මෞතුමිය සනත් අජන්ත හෙට්ටිආරච්චි සහෝදරයා ඇතුළු වර්ග પરම්පරාගතව පින් බලාපොරොත්තු වෙන් මිය ගිය සියලුම ඥාතීන්ට පින් දෙන්නටත් එවැගේම විශේෂයෙන්ම මේ උතුම් පින්කමේ විශේෂ අරමුණක් තමයි අපේ විහාරාධිකාරී විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරුවනට නිදුක් නිරෝගී භාවය
චිරජීවනීය ප්‍රාර්ථනා කරන්නටත් මේ උතුම් පින්කමට සැපමිනි පින්වන්ත ඔබට ආශිර්වාද කරන්ට කියන මෙන්න මේ අරමුණු හදවත් කළ තියාගෙන සහ නිලෝකා ප්‍රියංගනී මහත්මිය ඒ වගේම WMS ජයලත් මහත්මයා කියන රෝගාතුරව ඉන්න පින්වතුන්ට නිදුක් බව නිරෝගී බව චිරජීවනීය ප්‍රාර්ථනා කරන්න කියන මෙන්න මේ අරමුණු හදවත් කළ තියාගෙන දල්වන්ට යෙදුණු අබතෙල් පහනේ ආලෝකය අපේ ජීවිතවලට එකතු වේවා. සිතින් විඳවන කරදන ප්‍රශ්න ගැටලු දුක් වේදනා සියල්ලක්ම දුරින් දුරු වෙලා නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, චිරජීවනීය ලැබේවා. ඉගෙන ගන්න දූපුතුන්ගේ නැන නුවණ ආලෝකමත් වෙලා අපි හැමෝගෙම ජීවිත දල්වන්නට යෙදුණු අබතෙල් පහනමින් එළිය කරගන්න මේ උතුම් මහා අබතෙල් පහන් පූජා පින්කම හේතු වාසනා වේවා කියන පැතුමින් සාදුනාද පවත්වලා පින්වතුන් හැමෝම පහන දෝතට අරගෙන පහන තමන්ගේ නල්ල අභියසින් තබාගෙන මේ සෑම කවියකම අවසානයේ හඬ නගනගා සාදුනාද පවත්වමින් මෙලෙසින් පූජාව ආරම්භ කරමු. බුදුව බොමුල දෙසට මිස දෙටෝ නාසාලෝ සත වෙත දයාවෙනි මිහිරි පබසර විහිදුවාපිය සරල මුදු අදනින් අමාවැනි දහම සිව්සස් දෙසාලෝතුරු නිවන පල කළ බුදු රාජානෙනි අපිට බුදු ගුණ කියා පාවැඳ පුදන්නට අවසර ස්වාමිනි බුදුහාමුදුරු වනේ ඔබේ ගුණ ආසමාන ඒ බලවත් බවට දුක විය බෙලහින සිටිනා විට දේ සාමිදුනි ඔබෙරුව පේන උන්නෙමි බලා නොදානිමි ගිය පැය ගාන ධර්මාලෝකයෙන් තුන් ලොව හතර කොනේ ගනදුර මැකේ හිරු සාඳු ලෙස එළිය උනේ අද අපේ පොදන මේ අබතෙල් පහන ආනේ පිළිගනු මැනවි මාගේ බුදු හාමුදුරුවනේ නැති කොට බව දුක ගෙන දෙන කලලේ ධර්ම කියෝතුන් ලොව දිග පලලේ
හිමිගෝනැගයෝ වෙත දුසේරෙත් වැළලේ හිමි නමදිමෝ ආත් තබමින් නලලේ භවයේ ගිනි දැල් මියුදිය ඇල්ලයි හාර සසුන් කේත බබලෝ නිල්ලයි තිලව සුගන්ධිත මල් පිය විල්ලයි බුදු හිමි ජීවිතයේ සැනසෙල්ලයි ඔය විදිහටම පහන දෝෂ තියාගෙන මේ කවි හොඳට අහගෙන මම කියලා ඉවර වෙනවත් සමගම පින්වන්ත ඔබ පටන් ගනිමු හඬ නගලා ශබ්ද නගලා කියමු අහන් ඉන්න හැමෝගෙම හිත සනසන විදිහට මේ උතුම් බුදු ගුණ කවි කියමින් පූජාව ආරම්භ කරමු මා කීවාම හැමෝම ලස්සන හඬකින් මම කියලා ඉවර වෙනවත් සමග කියමින් පූජාව මෙලෙස ආරම්භ කරමු පොබොදවාතුන් ලොවම සුවඳැත්තේ බෑ ඔහොම බෑ ලොකු පිරිසක් අද පූජාවට ඇවිල්ලා ඉන්නවා ලස්සනට කියන්න පුළුවන් පූජාව පුරාම බුදු ගුණ ගායනා කරන්නේ හඬ නගලා කියමු පොබොදවාතුන් ලොවම සුවඳැත්තේ ඒත් මදි තවත් හඬ නගා කියමු පොබොදවාතුන් ලොවම සුවඳැත්තේ දහස් ගණනක් මල් සඳුන් විහිදුවා සැප පැව පෙළහර සැරිසරා ගණනක් යොදුන් සියලු සත් වග නිවාසත හට නිතර පැමුදු රස ආඳුම් දල්වමින් අබ තෙල් පාන් සිලු පුදමි මගේ සම්බුදු රදුන් සියලු සත් වග සසර ගඟුලේ ගිලී යන විට තෙමි තෙමි ජීවිතේ අවසන දකින්නට සියලු කරදර කල නිමි උතුම් මබතෙල් පහන් දැල්ලෙන් ලිහි ලිහි සසරෙහි බැමි පූජනීයයි වන්දනීයයි
සදා කල් මගේ බුදු හිමි සාදු සාදු බුදුරුවන වඳින්තයි සාදු සාදු සදහම් නමදින්තයි සාදු සාදු සංගරුවන වඳින්තයි සාදු සාදු තෙරුවන් නමදින්තයි සාදු සාදු තෙරුවන් නමදින්තයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි 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 සංගරුවනද වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි 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 මම තෙරුවන් වඳිමි සාදු කියමු පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් යුක්තව සූදානම් කරගෙන තැන්පත් කරන්ට යෙදුණු මල් පහන් දැහැටි ගිලන්පස චතුමදු රෂ්ටපාන සම්බුද්ධ පූජාව තුන් ලොවක් අමාදීන් සනසුව ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයාණන් වහන්සේ ඔබ වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ උදෙසා පූජා කරමි පූජාම වේවා පින්වන්ත නායක ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරුවනටත් මේ පින්කම වෙනුවෙන් බැතිබර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්ට යෙදෙන අපේ උදේ හෙට්ටිආරච්චි මෙතිතුමා හේමා මාලී හෙට්ටිආරච්චි මෙතිණිය ඇතුළු පවුලේ පින්වතුන්ටත් සැපමෙනි ඔබටත් අපි හැමෝගෙම ජීවිතවලට ලං වී එළඹී තිබෙන ඒ රාष्ट्रක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුර වෙලා නිදුක් නිරෝගී භව චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා කර ගණ්ඩ මහා කාරුණිකයාණන් වහන්සේට මේ උතුම් පූජාම වේවා කියන පැතමින් මා කීවාම මේ විදිහට මේ කවි ලස්සනට කියමින් බුද්ධ පූජාව පූජ කරමු සත්වගම සුව පත් කරන්නට තිලොව සනහා වරදුනේ මේ උතුම් මබ තෙල් පහන් සිල බුදමි සම්බුදු සමිඳුනේ උතුම් බණ පද පහදලාදී සවම ගැල වූ පාපයෙන් මගේ සම්බුදු සමිඳු පුද දෙවි මෙසේ සුසුවඳ දූපයෙන් ලොවේ හැමතෙම දුන් නිසාවෙන් ඒ
උතුම් පින් මග සොයා සුවඳ මල් පූජා කරන්නෙමි සමිඳු සිරිපා මුල තියා වටින සදහම් මග කියාදී ලොවට යහපත දෙන යස මේ සිසිල් පැන් පුදන්නෙමි මම ලෞතුරාහිමි අභියස ලෞතුරාහිමි අභියස තුන් ලොවට ජය තනෝ හින්දා ඇසතුරුක මුල පව්මරා මේ බෙහෙත් ඖෂධ පුදන්නෙමි මගේ හිමි ළඟ ලෞතුරා අඩු නොකොට පහදලා දුන් නිවන් මග යන පිළිවෙත පුදමි මේ අශේත පානය මම මගේ ලෞතුරු හිමි වෙත පිනති රාහුල පුතනුවන්සේ තිලොව සත වෙත පැසෙනේ මේ බෙහෙත් ඖෂධ පුදන්නෙමි බැති බරවනි දුපානනේ මනස තුලහිමි සඳු මවාගෙන මා දෙනෙත වෙත තියා මේ සියලු පූජා පුදන්නෙමි මගේ හදවත මත තියා මගේ හදවත මත තියා මගේ හදවත මත තියා සාදු 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 පින්වත්නි තුන්ලොවක් අමාදීන් සනසන්ත ලෞතුරා බුදු බව ලබන්නට සෙවන රැකවරණය පිහිට සැලසූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බොහෝම ගෞරවයකින් බොහෝම ශ්‍රද්ධාවකින් වන්දනා කරමු ප්‍රාර්ථනා කරමු පින්වන්ත නායක ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු පින්සරු මහා සංඝරුවනටත් මේ මහා පින්කම සඳහා දායකත්වය දරන කටයුතු කරන පින්වතුන්ටත් සතමිනි ඔබටත් ඔබේ පවුලේ අම්මා තාත්තා දූ පුතුන් ඥාති හිත මිත්‍ර සහෝදර කාටත් අපි හැම දිනාටම
ජීවිතවලට ලං වී එළඹී තිබෙන්නා වූ රවි සඳු කුජ බුද ගුරු කිවි ශනි රාහු කේතු කියන ඒ රාෂ්ටක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුරු වෙලා සිතන පතන අරමුණු බලාපොරොත්තු චේතනාවන් සර ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඉගෙන ගන්න දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා ව්‍යාපාර වෙළහෙළදාම් කටයුතු දියුණු පමුණු වේවා. සිතින් විඳවන කරදර බාධක දුක්ඛම් කටළු සියල්ලක්ම දුරු වෙලා දෝතේ දැල්වෙන අබතෙල් පහන වගේ ඔබ අපි හැමෝගෙම ජීවිත එළිය කර ගන්න මේ උතුම් බෝධි වන්දනාව හේතු වාසනා වේවා කියන ප්‍රථමෙන් හැමෝම ওই විදිහටම පහන දෝතේ තියාගෙන මා කීවාම කියන්නේ අපගේ ගෞතම මුනිදෝ පණ්ඩා පොළොවෙන් මතුන බෝරජුනේ අප මුනිදුන් හට සෙවන සදන්නට සිසිල් සෙවන දුන් බෝරජුනේ අප මුනිදුන්ගේ සක්මන් මළුවට සිසිල් සෙවන දුන් බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නම දිමු බෝරජුනේ සිරි මහා බාහිමිගෙන් ලද සෙවන බුදුහාමුදුරුවෝ ලැබුවනේ නිවන එපමණ උත්තම ගුණ පිරිනමන බෝහිමි නම දිමු හැම දුක දවන බුදු හිමියන් හට සෙවන සදාලෝ සිලි සිලි නාදෙන් සිසිල විදාලෝ වෙන කවුරුද බෝ සමිද ඔයාලෝ පුද පෙත් පිළිගනු මැනවි පුදාලෝ හදවත තුල ඇති දුක මැද වේගෙන් වඳින විටදී මන පිහිටද කාගෙන් සමාවෙමින් හැම වරදට මාගෙන් පිහිට ලැබේවා බෝ සමිදාගෙන් තෙල් මල් මාලා පුදමින් රන් තිර පින්බර බෝහිමි නම දිමු සුන්දර නිවා දමනු මන හැමගෙම ගින්දර උත්තම බෝහිමි සරදේ සුන්දර රන්වන් පාටය ඉපදෙන දල්ල නිල්
සිල්වන් පාටය කොළ සැරසිල්ල හිමි නම දින විත හද වෙති මෙල්ල බොහිමිතයි මේ පිදුව සියල්ල පිහිට සැදුලවතුරු සමිදාහට අපිටත් නිතරම ඉන්නා පිහිටට බෝකොළ මුල් වැලි මලු වෙති බුවට පැගෙන්නට කිසි දිනක එපා මට සුවඳ දුමින් හැම පුද දෙන බෝධිය සුවඳ පැනින් පැන් වඩනා බෝධිය සාදු නදින් පුද ලබනා බෝධිය සාදු සාදු ජය සිරි මහ බෝධිය පතන පැතුම් මිටු කරවන බෝධිය සිතන සිතුම් මිටු කරවන බෝධිය දුක් කරදර මග හරවන බෝධිය අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය ලෝතුරා බුදු බව ලබන්නට රන් සෙවන දුන් සිසිලසින් පුදමි අපගේ බෝරජානන් මේ සියලු පූජාවලින් විලඳ කොඩිවැල් කුසුම් මාලා බෝරජුන් හට පළඳවාලා දොහොත මුදුනේ තබා නමදිමි උතුම් ජය සිරි බෝධි රාජා කපුරුදුම් මල සුවඳ පූජා පුදා සිහිලල් පැනින් නහවා දොහොත මුදුනේ තබා වඳිනෙමි උතුම් ජය සිරි බෝධි රාජා උතුම් ජය සිරි බෝධි රාජා උතුම් ජය සිරි බෝධි රාජා සාදු සාදු සාදු
සාදු පින්වතුනි සූදානම් වන්නේ උතුම් සෙත් කවි ගායනාව ආරම්භ කරන්නට ප්‍රාර්ථනා කරමු. පින්වත් විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ, විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරුවනටත් මේ මහානීය පින්කම වෙනුවෙන් ප්‍රතිබර දායකත්වයේ දරන්නට යෙදෙන ඒ පින්වතුන් හැමෝටමත් ඒ ඇත්තන්ගේ පවුලේ හැමෝටමත් අපැමිණි ඔබටත් මේ උතුම් පින්කම වෙනුවෙන් වෙහෙස වෙච්ච මහන්සි වෙච්ච කැප වෙච්ච උදව් උපකාර කරන පින්වත් අපි හැම දෙනාටම ජීවිතවලට ලං වී තිබෙනා වූ ඒ රාष्ट्रක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුර වෙලා හිසේ පටන් දෙපතුල දක්වා වැළඳී තිබෙන වැළඳෙන්ට තිබෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරා දුරින් දුරු කරගෙන බුදු පහනක් වගේ ජීවිතේ එළිය කර ගන්නට මේ උතුම් සිත් කවි ගායනාව හේතු වාසනා වේවා. හිතින් විදවන ප්‍රශ්න ගැටලු සියල්ලක්ම දුරින් දුර වෙලා දරු පැටවුන්ගේ අධ්‍යාපනික ජීවිත සඵල වෙලා පින්වන්ත වාසනාවන්ත ජීවිත ගත කරන්න මේ උත්තම අබතෙල් පහන් පූජා පින්කම මේ උත්තම සිත් කවි ගායනාව හේතු වාසනා වේවා කියන ප්‍රථමෙන් මා කීවාම මේ විදිහට කියමින් සිත් කවි ගායනාව සිද්ධ කරමු. මේ උත්තම පහන් සිලුව දැල් ඕවම එළිය උනේ එයින් අපට මැවී පෙනුනේ නාවලෝතුරු හිමිගේ ගුණේ ඒ ඉපදුන උතුම් පැතුම පවතිවා සියලු දිනේ සිතුම් පැතුම් සඵල වෙන්න මේ පින් මට ලැබෙනවනේ හිරුගේ සඳුගේ කුජගේ අපල ජීවිතයට ලන්නෝ කල සියලු දෙයම කඩා වැටුනි දහසක් පැතුමන් සුන්කර මෙතැන් පටන් මගේ දිවියට ලැබෙමින් උත්තම පින්ඵල මේ අබතෙල් පූජාවෙන් වේවා මට ජය මංගල බුද්ධගේ ගුරුගේ කිවිගේ අපල දිවියට බාධක ලංකල සතුට සුවය උදුර ගනී දුක මවමින් හදවත් තුල අදින් පසුව මගේ දිවියට බුදු ගුණ කඳ යාදෙන කල මේ අබතෙල් පූජාවෙන් වේවා මට ජය මංගල රාහු කේතු සහසෙන සුරු අපල ජීවිතේ වන් කල
කොතෙක් දැහැමි වැඩ කෙරුවත් නොලැබේ කිසි දින පින් ඵල සියලු අපල දුරුව ගොසින් දහම් රැඳී දෙසවන් තුල මේ අබතෙල් පූජාවෙන් වේවා මට ජය මංගල මාරක ලෙඩ දුක වසවිස ජීවිතයම කරන සසල ගැවසේ නම් දිවාරයේ නොපෙනෙන්නට මගේ අපල ජීවිතයෙහි පව් ගෙවිලා තව තව මට ලැබෙන කුසල මේ අබතෙල් පූජාවෙන් දුරු වේවා සියලු අපල මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලාවන්ත වෘශ්චික ධනු මකර කුම්භ මීන රාශිය ඇති ධනන්ත ජීවිතයට බලපා ඇති සියලු අපල භංගවන්ත මේ අබතෙල් පූජාවෙන් සිත වේවා දොස් මැකෙන්ට චේතනාවන් පහන් වේවා මුතු පබලු දිලි සෙනරුවන්සේ යන්නේන මග හොඳටම පෙනේවා ලොව දකින්නට ඇතිනුවන්සේ කන්ද උඩ රට මාලිගාවේ වැඩ වසන දළදා වහන්සේ අපිට ආලෝකයම වේවා පහන් වැට මත මිනි පහන්සේ ගුරුලු වාහන අරා වැඩබී දෙව් සභා මුල සුනට ආවා සව් සතුන්ගේ දුක කියන්නට දිවැස හෙළමින් පිහිට වූවා යදින අප සැම දෙනා බලමින් අනාගත ජීවනය දේවා විෂ්ණු දෙවියනි අපි හැමෝටම
ජය ලබන්නට පිහිට වේවා මොහොනු සයකින් දලස් නෙතකින් වැඩ වසන සක්වල මුළුල්ලේ බලා අප සැම දෙනගේ යහපත පිහිට වීමෙන් එක ඇසිල්ලේ යදින අප සැම දෙනා බලමින් සුරකිමින් දෙව් රද තුරුල්ලේ කතරගම මහා දෙව් රජාණෙනි වරම් දෙනු මැන ජය ගැනිල්ලේ ආදී මෙමා කළ පව් සේදි සේදි ගිලේවා පේවි පේවි මෙමා කළ පින් පැදි පැදි දිලේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකත් නොවේවා සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා නිවන් සම්පත් ලැබේවා නිවන් සම්පත් ලැබේවා පහන දිස බලාගෙන ප්‍රාර්ථනා කරන්න විහාරාධිපති පින්වන්ත නායක ස්වාමීන් වහන්සේ විහාරාධිකාරී පින්වන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරුවනටත් ඒ වගේම මේ උතුම් පින්කම වෙනුවෙන් අපිට ආරාධනා කරමින් පින්කමේ බැතිබර දායකත්වය දරන උදේ හෙට්ටිආරච්චි මැතිතුමා හේමමාලි හෙට්ටිආරච්චි මැතිණිය ඇතුළු පවුලේ ඇත්තන්ට ඒ වගේම තමයි හේමිත පුතණුවන් මෙතුණ දීනිය ඇතුළු පවුලේ දරුවන්ටත් ලයනල් පෙරේරා පියතුමා නන්දා හෙට්ටිආරච්චි මව්තුමිය ඇතුළු පවුලේ ඥාති සහෝදර හිත මිත්‍ර හැම දෙනාටම ඒ වගේම තමයි මේ මහා පින්කම වෙනුවෙන් පින්සිතින් සපමිනි ගම්වාසී සිව්පේරුවේ පින්වන්ත ඔබට ඔබේ පවුලේ අම්මා තාත්තා දූ පුතුන් ඥාති හිත මිත්‍ර සහෝදර හැම දෙනාටම ඒ වගේම රෝගීව සිටින නිලෝකා ප්‍රියංගනී මහත්මිය WMS ජයලත් මහත්මයා ඇතුළු පින්වතුන්ටත් අපි හැම දෙනාටම ජීවිතවලට ලංවී එළඹී තිබෙන රවි සඳු කුජ බුද ගුරු කිවි ශනි රාහු කේතු කියන නිරාශ්‍රක නවග්‍රහ දෝෂ සියල්ලක්ම දුරින් දුර වෙලා හිසේ පටන් දෙපතුල දක්වා වැළඳී තිබෙන වැළඳෙන්න තිබෙන 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරා දුරින් දුරු කරගන්නට ඉගෙන ගන්න දරු පැටවුන්ගේ අධ්‍යාපනික ජීවිත ආලෝකමත් කරගෙන විභාග කටයුතු සඵල කර ගන්නට ඒ වගේම තමයි පින්වන්ත ඔබේ රැකිරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණු පමුණු කර ගන්න සිතින් විඳවන ප්‍රශ්න ගැටලු තිබේ නම් ඒ සියල්ලක්ම මේ පින්කමේ අනුහසින් දුරවන්ට මේ උතුම් අබතෙල් මහා පහන් පූජා පින්කම අපි හැමෝගෙම ජීවිතවලට ආලෝකයක් වේවා නිදුක් බව ලැබේවා නිරෝගී බව ලැබේවා චිර ජීවනීය ලැබේවා පවුලේ සතුට සමගිය දියුණුව උදා කරගෙන දෝතේ දැල්වෙන පින්වන්ත බුදු පහන වගේ අපි හැමෝගෙම ජීවිතත් ආලෝකමත් වේවා කියන ප්‍රතිමින් දකුණු අතට තෙල් බිඳක් අරගෙන තමන්ගේ හිත පිරිබඳමින් අදිෂ්ඨාන කරමු
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්කක දේවතා සදා තුම්හේ අනුරක්කන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්දවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේතේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සත්‍ය භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං උද්දීච යසවා සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ. දැන් පහන නිවල පැත්තකින් තියලා දොහොත් මුදුන් දී වැඳගෙන පින්වන්ත අම්මව සිහි කරගෙන අද මේ පූජාවට පින්සිතින් සහභාගී වන පින්වත් හැම අම්මා කෙනෙකුටම දරුවන් වෙනුවෙන් ජීවිතේ දුක් වේදනා විඳ හැම අම්මා කෙනෙකුටම ඔබේ අම්මට මගේ අම්මට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. පින්වන්ත මව්වරුනි, මේ උතුම් ගෞතම සාසනය තුල නිවන් දකින්ට මේ මහා පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රථමින් හැමෝම එකවරක් ගාථාව කියලා වන්දනා කරන්න මෞතුමියට දස මාසේ උරේකත්වා. ඔය විදිහටම බැඳගෙන මේ විදිහට කවි කියලා පින්වන්ත මෞතුමියට පින් දෙමු. ජීවිතයේ ආඳුරුලෙනේ ආලෝකය අම්මා ආදරයේ සාදාතනික සෙනෙහ ගාංගුල ඔබට මාමත් වඳින පුදන එකම පැතුම අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා නෙළුම් මාලට පෙතිසියයක් ලැබුණේ කොහොම අම්මේ මහනෙල් මල් නිලට හැරුණේ
මොන පිනටද අම්මේ ඔබේ රාතුලේ කිරට හැරුනේ සෙනෙහසටද අම්මේ මේ පින්ගෙන මාතු බුදු භාවය ලබා ගන්න අම්මේ මේ පින්ගෙන මාතු බුදු භාවය ලබා ගන්න අම්මේ බුදුන් පවා පිදුම් කරන මව් පදවිය දරා ආදරයේ කිරුල පැලඳ ගිය සිහසුන කරා පූජනීය මගේ අම්මේ හැම භවයේම පුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා අම්මාලය කිරට හැරවූ මගේ අම්මා කඳුළු සයුරක් කළ මගේ අම්මා සෙනේ හසේ උල්පත මගේ අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා බුදු වෙන්න මගේ ආදර තාත්තව සිහිපත් කරගෙන අද මේ පින්කමට සහභාගී වන පින්වන්ත හැම තාත්තා කෙනෙකුටම දරුවෝ වෙනුවෙන් ජීවිතයේ දුක්ඛන්දරා උහුලපු හැම තාත්තා කෙනෙකුටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. ඔබේ තාත්තට මගේ තාත්තට මේ උතුම් ගෞතම සාසනය තුල නිවන් දකින්ට මේ මහා පින්කම හේතු වාසනා වේවා කියන පැතුමින් ගාථාව කියලා වන්දනා කරන්න උද්ධිකාරෝ ආලිංගිත්වා හැන්දෑවට මල් වැට ළඟ මට ඉන්නයි කියා පුතේ යන්න ආර බලන්න අම්බිලියෝ කියා පුංචි කාලේ මහඬත් දී නැලෝ මගේ පියා මෙතේ බුදුන් පාමුලදී
නිවන් දකින් පියා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා සිනාසෙන්න පාරතනු දුක උසුලාගෙන දරාගන්න කියා දීපු අප්පච්චි පාන මගේ ලෝකේ වීරයානේ මතු බුදුවනු මැන ඔබේ පාමුල පියාණනේ තබවන්දිමි දාන ඔබේ පාමුල පියාණනේ තබවන්දිමි දාන තරුදහසක් පායනර පුන් සඳ මගේ පියා පනනාලරක ගන්නට මට හුස්ම පොදයි පියා පියවර පියවර පාසා සෙවනැල්ලයි පියා මේ පිංගෙන මතු බුදු බව ලබා ගන්න පියා මේ පිංගෙන මතු බුදු බව ලබා ගන්න පියා රැකවරණයට සම විට සිටේ පියාණෙනි දිවර මුරට සිටියෙත් ඇති දයා වෙනි විඳි දුක් නිමක් නැත දුක් මැද සිනාසුනි නිවන් දකිනු මන ආදර පියාණෙනි නිවන් දකිනු මන ආදර පියාණෙනි සාදු කියමු. පින්වතුනි මම හිතන්නේ තව කාලය ගැනීම සුදුසු වෙන එකක් නැහැ. පින්කම නිමා කරන්නයි සූදානම විශේෂයෙන්ම මේ පින්බර වස් කාලේ මේ පින්බිමේ සිදු කරන පින්කම් මාලාවන් අතර අද එක පින්කමක් පින්වතුන් හැමෝම සහභාගී වෙලා සිද්ධ කරන්නට යෙදුණා. අපේ උදේ හෙට්ටිආරච්චි මැතිතුමා ඒ වගේම හේමමාලි හෙට්ටිආරච්චි මැතිණිය බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආරාධනා කළා හාමුදුරුවනේ වැඩම කරලා පන්සලේ ස්වාමීන් වහන්සේලාටත් පවුලේ ඇත්තන්ටත් ගමේ හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කරලා මේ උතුම් අවතෙල් පහන් පූජා පින්කම සිද්ධ කර දෙන්න කියලා ඉතින් අපිත් මාතරෙන්දලා දුර බැහැර ගෙවාගෙන මේ ස්ථානයට වැඩම කරලා ඒ උතුම් පින්කම මේ වෙලාවේ සිද්ධ කර දෙන්නට යෙදුන මේ වෙලාවේ රැස් කරගත්තු සිද්ධ කරගත්තු සියලු පින් විශේෂයෙන්ම
ඔබ දෙපළගේ නමින් පින් බලාපොරොත්තු වෙන්නේ පරලොව ගියපු ආර්යදාස හෙට්ටිආරච්චි පියතුමා, පුෂ්පා රංජනී රණවීර මෞතුමිය, සනත් අජන්ත හෙට්ටිආරච්චි සහෝදරය ඇතුළු වර්ග පරම්පරා ගතව පින් බලාපොරොත්තු වෙන්නේ ගිය භව ගමනේ සියලුම ඥාතීන්ට ඔබ අපි හැමෝගෙම නමින් මේ ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ භව ගමන සෝපත් වෙලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා පින් දෙන්න හැම දිනාම ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් අපි හැම දිනම ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා පින්වන්ත නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරුවනට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා. දෙවියෝ මේ පින් ලබාගෙන පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙන්න ආකාශත්ථාච බුම්මත්ථා. රැස් කරගත් සිද්ධ කරගත් සියලු පින්වල අනුහසින් විශේෂයෙන්ම ආනන්ද බෝධි විහාරයේ විහාරාධිපති පින්වන්ත ගෞරවනීය රත්මලානේ චන්දිම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් ඒ වගේම මේ පින්කම් වලට මූලිකත්වයේ නායකත්වයේ ධර්මයෙන් අනුශාසනා කරමින් කටයුතු කරන අපේ ගෞරවනීය කෙත්සිරිගම සංඝානන්ද අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්සරු මහා සංඝරුවනට විශේෂයෙන්ම මේ උතුම් පින්කම් ආශිර්වාදයක් වේවා. උන්වහන්සේලාට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා කරගෙන තව චිරාත් කාලයක් මේ උතුම් ශාසනය තුළ වැඩ හිඳින්ට උන්වහන්සේලාටත් ඒ වගේ විශේෂයෙන්ම මගේ කල්යාණ මිත්‍ර මේ අසලම විහාරස්ථාන වැඩ සිටින අපගේ ගෞරවනීය විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක අපේ මස්සන්නේ විජිත පඬිත හාමුදුරුවන් වහන්සේත් මේ වෙලාවේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. උන්වහන්සේ ඇතුළු පින්සරු මහා සංඝරුවනට මේ උතුම් ශාසනික සේවාවන් තුළ වැඩ සිටමින් ශාසනික සේවාවන් ඉෂ්ට සිද්ධ කරන්ට මේ උතුම් පින්කම් හේතු වාසනා වේවා කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කම සඳහා බැතිබර දායකත්වය ධර්මයෙන් ආරාධනා කරමින් කටයුතු කරන්ට යෙදෙන අපේ උදය හෙට්ටිආරච්චි මැතිතුමා, හේමමාලි හෙට්ටිආරච්චි මැතිණිය, එවැගේම හේමිත පුතණුවන් මෙතුණේ දියණිය ලයනල් පෙරේරා පියතුමා, නන්දා හෙට්ටිආරච්චි මෞතුමිය ඇතුළු පින්වත් ඔබ පවුලේ හැමෝටම මේ උතුම් පින් ආශිර්වාදයක් වෙලා නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ දිගාසිරි සම්පත් උදා වේවා. මේ ලෝක වශයෙන් සිතන පතන අරමුණු බලාපොරොත්තු චේතනාවන් සඵල වේවා. බුදු පහනක් වගේ ජීවිතය එළිය කර ගන්නටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ පින්වන්ත ඔබේ රැකිරක්ෂා කටයුතු දියුණු පමුණු කරගෙන වාසනාවන්ත පින්වන්ත ජීවිතයකට මේ සිද්ධ කළ උත්තම පින්කම හේතු වාසනා වේවා කියලා පින්වතුන් අපි හැමෝම සාදු කියලා දායකත්වයේ දරන පින්වතුන්ට ආශිර්වාද කරමු. මේ වගේම රෝගාතුරව ප්‍රතිකාර ලබන නිලෝකා ප්‍රියංගනී මහත්මියටත් WMS ජයලත් මහත්මයා කියන දෙපළට මේ පින් විශේෂයෙන් ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා කර ගන්න මේ උත්තම පින්කම හේතු වේවා වාසනා වේවා. ඒ වගේම මේ උත්තම පින්කම වෙනුවෙන් සපමිනි සම්බන්ධ වෙලා මේ උතුම් පින්කමට සාදු කියලා ආශිර්වාද කළ පින්වත් හැමෝටමත් ඔබේ පවුලේ අම්මා තාත්තා දූ පුතු ඥාති හිත මිත්‍ර සහෝදර කාටත් අපි හැමෝටමත් මේ පින් ආශිර්වාදයක් වේවා. ජීවිතවලට ලං වී තිබෙන අපල උපද්දව කරදර බාධක දුක් වේදනා දුරින් දුර වෙලා නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, චිර ජීවනයේ ලැබේවා. පින්වන්ත වාසනාවන්ත ජීවිත ගත කරන්න මේ සිද්ධ කළ මහා පින්කම අපි හැම දිනාටම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වන අවසාන වශයෙන් අපි මේ ලෝකයට බිහි කළ දෙමාපියන්ට දැසපෑදූ ගුරුවරුන්ට මියගිය පුණ්‍යාතීන්ට සියලුම දෙවියන්ට අපි හැමෝටම මේ පින් පාරමිතාවක් වෙලා සසර මඟ කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා කවුරුත් වැඳගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමෝටම සිරුවන් සරණයි.
සෑම සියලු දෙනාටම ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ උතුම් ආශිර්වාදාත්මක අබතෙල් පහන් පූජාව සිදු කරන්නට යෙදුන ගෞරවනීය දේශකයාණන් වහන්සේ ගුවන් විදුලි හා රූපවාහිනී විචිත්‍ර කාව්‍යමය ධර්මදේශක රාජකීය පඬිත ශාස්ත්‍රපති අති ගෞරවනීය පැල්වත්තේ කුසල ධම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේ හැමදෙනාගේම සිත් සතන් පහන් වන ආකාරයෙන් උන්වහන්සේ විසින් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ උතුම් අබතෙල් පහන් පූජාවන් සිදු කරන්නට යෙදුණා. උන්වහන්සේ අප හැමදෙනාටම ආශිර්වාදය ප්‍රාර්ථනා කළා. ඒ වගේම අපේ යුතුයකමක් හැටියට ගෞරවනීය සාමීන්ද්‍රයාණන් වහන්සේට අපි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ හැදුව වැඩුව දෙමාපියන්ට ආශිර්වාද වේවා. උන්වහන්සේගේ ගුරු දේවයාණන් වහන්සේලාට ආශිර්වාද වේවා. උන්වහන්සේටත් මේ උතුම් කුසල ධර්මයේ ආනුභාව බල මහිමෙන් නිරුක් නිරෝගී සුව සම්පතම සැලසේවා. තව තවත් ශාසනික ආගමික මහා සේවාවන් ඉෂ්ට සිද්ධ කරන්නට උන්වහන්සේට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා. තුනුරුවනේ අනන්ත ගුණ බල මහිමේ ආශිර්වාද වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. අද දින පවත්වන්නට යෙදුන මේ උතුම් අවතෙල් පහන් පූජාව සඳහා පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ පත්නියාවත්ව පදිංචි උදේ හෙටිආරච්චි මහත්මයා ඒ වගේම හේමමාලි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනාගේ දායකත්වයේ ඒ වගේම අපේ පින්වතුන් ඒ සඳහා දායක වෙලා සම්බන්ධ වෙලා උදව් කළා, උපකාර කළා, සහයෝගය දැක්වුවා. ඒ සෑම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ උතුම් පින්කම ඊටාම ලස්සනට අලංකාරමත් විදිහට සිදු කරන්නට සහයෝගය දැක්වූ සහ සම්බන්ධ වුණු පින්වත් හැම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටත් ආශිර්වාද කරනවා. හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමෙන් නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද කරමු. ඉදිරි දිනයන්හිදී පැවැත්වෙන පින්කම් සඳහා සියලු දෙනාටම සම්බන්ධ වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් මේ පින්කම නිමාවටපත් කරනවා. හැම දිනාටම තුනුරුවනේ අනන්ත ගුණ බල මහිමේ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.